උතුරු දනිය ගෝපකගේ කතාව. හරි ලස්සනයි. බුදු කෙනෙක්ගේ කරුණා මහිමය. බුදුරජාණන් වහන්සේගේ අමහ කරුණාව වැස්සෙන් තෙමෙන හැටි මේ තියෙන්නේ. ඊට පස්සේ ඒ කාලේ ගවයෝ අරගෙන තනින් තන තනකොළ තියෙන තැන් තනකොළ කපාගෙන ඇවිල්ලා දානවා කියලා 60,000කට මෙහෙම කරන්න බෑ. ඒතකොට කරන්නේ තනකොළ තියෙන ගංගා යුරු දූපත් වලට ගවයෝ දානවා එහෙම. ඊට පස්සේ ගවයන් ටික වට කරලා ගාල් හදලා මේ රකින්නවා. තනින් තැනට අට්ටාල ගහගෙන යනවා. ඒතකොට කාලෙන් කාලට ඇවිල්ලා ප්‍රධාන සිටුමැදුරේ වාසය කරනවා. ඒතකොට ඒ කාලේ මාස ක්‍රමයේ මේ කැලෙන්ඩර් වල නෑනේ. ඒ නිසා වැස්ස එනකොට පායනකොට දැනගන්න ක්‍රමයක් තිබ්බා. ඒ තමයි වැස්ස කාලෙට කුරුල්ලෝ කූඩු හදන්නේ උඩම. ගහක උඩ තමයි කූඩු හදන්නේ. ඊළඟට කකුලුවෝ වැස්ස කාලෙට බෙන හදන්නේ ගම් යූරේ හෝ පොකුණේ ඉඳලා හෝ ගොඩක් උඩක. යූරේ උඩම තමයි ගුල් හදන්නේ. බෙන හදාගන්නේ. ඒතකොට කකුලුවෝ බෙන උඩම හදා ගන්නවා නම් කුරුල්ලෝ කූඩු උඩම හදා ගන්නවා නම් ගහක මිනිස්සු දැනගන්නවා ඉදිරියට වැස්ස කාලේනවා කියලා. එතකොට කුරුල්ලෝ කූඩු ගහේ පාත හදනවා නම් ඊළඟට කකුලුවෝ නිතාමත් පහළ වතුරේට කිට්ටු වෙන්නම බෙන හදා ගන්නවා නම් මිනිස්සු දැනගන්නවා දැන් පායන කාලේනවා කියලා. ඔය සාත්තරේ මිනිස්සුන්ගේ මෑතක් වෙනකල්ම තිබ්බා. මිනිස්සුන් නිවිති වලින් දන්නවා. පොඩි මෙරුව මත උනොත් මොකද්ද, ලොකු මෙරුව මත උනොත් මොකද්ද, ඊළඟට මෙහිමයි කියලා මේ මිනිස්සු දන්නවා. අද ඉන්න මිනිස්සු කාමරේට ගිහිල්ලා මේ කොල්ල කුරුටු ෆෝන් එක ඔබවා මේ ටීවී එක දිහා බලාගෙන ඉන්නකොට උන් කුරුල්ලෝ කොහේ කූඩු හදනවද කියලා දන්නෙත් නැහැ. ඊට පස්සේ කකුලුව කොහෙද බෙන හදන්නේ කියලා දන්නෙත් නැහැ. ඉතින් නමුත් ටීවී එක යනවා දැන් ඇස්ස කාලේ අද වරසාපතනේ මෙච්චරයි කියලා ඔක්කොම ටික එනවා. ඉතින් කෙසේ නමුත් ඒද යහපත් වේවා. මිනිසුන්ට කොහොම හරි ජීවත් වෙනවනේ. ඒකත් වටිනවා. ඉතින් ඉස්සර මිනිසුන්ගේ ඒ වගේ පරිේශනයක් පරිසරය ගැන දැනීමක් දැක්මක් ඔවුන්ට තිබුණා. ඉතින් දනිය ගෝපක තමන්ගේ පිරිවරත් එක්ක මොහු තරුණ වියේම කතාද බැන්දා. සිතෙන්ම ස්වාමියා ඉක්මවා යන්නේ නැති සොඳුරු බිරිඳක් ලැබුණා. ඒ ගෝපිකා. ඊට පස්සේ ආදරේ සෙනෙහසෙන් මොහු වාසය කළා. යන සෑම තැනකටම ගෝපිකත් ගෙන්නගෙන යන්නේ. ඉතින් මොවුන්ට දරුවන් ලැබුණා. පුතාලා 7 දෙනයි, දූරු 7 දෙනයි ලැබුණා. තුරුණු වියට පැමිණි දරුවන්ට විවාහ කළා දුන්නා. ඒතකොට පුතාලා 7 දෙනයි, දූලා 7 දෙනයි, යීලියෝ 7 දෙනයි. ඒතකොට දරු පරම්පරාව 21 දෙනයි. තාම කෙල්ලෝ ටික විවාහ කරලා නැහැ. මේ පිරිසත් අරගෙන මේ මහී ගංගාවේ යූරේ තිබුණ තනකොළ පිරුණ දූපතක මේ මොවුන් නිවහන් හදාගෙන ගවයන් රකිමින් මේ කාලය ගත කළා. ගත කරලා ඉන්නකොට හරි ලස්සන කතාවක්. මේ සුත්ත නිපාතේ දෙවෙනියට තියෙන දනිය සූත්‍රය. එහෙම ඉන්නකොට දවසක් දැන් දනිය මොකද කළේ? මේ දනිය දැනගත්ත දැන් වැස්ස කාලේ. ඒතකොට කලින්ම මෙයා මොකද කළේ? කල් තබා ගන්න පුළුවන් විදියට තනකොළ පිදුරු වෙනම ගබඩා කරලා, ගවයෝ හොඳට රැකලා, ගවයෝ ගැට ගහලා, ඊළඟට දුම් ගහලා, මැසි මඳුරුව දුරු කරලා, ඊළඟට ගවයන්ට බෙහෙත් හේත් කරලා, ඒ උන් කණුවේ ගැට ගහලා, පොඩි පැටවුන්ට කිරි දීලා, මේ ඔක්කොම කළා. වැඩ කරන අයටත් ඔක්කොටම දැන් මෙයා යටතේ වැඩ කරන අය ඉන්නවනේ. ඒ අයට හවා වෙනකොට හොඳට කණ්ඩ බොණ්ඩ හරි ගස්සලා, ඒ කිරිබත් දීලා, ඊට පස්සේ මේ ගිනි මැල දැල්වලා. එතකොට ගිනි මැල ගහලා තියෙන නිසා වන සත්තු වෙන්නේ නැහැ. තමන්ගේ සත්තුන්ට ගවයන්ට ආරක්ෂාව තියෙනවා. මැසි මඳුරු දුම් ගහලා පළවා හැරලා. ඒ ඔක්කොම කරලා සැනසille ඇඳේ බුදියා ගත්තා. ගේ හොඳට සෙවිලි කරලා තියෙනවා. තෙමෙන්නේ නැහැ වැස්සක් ආවා. සැනසille මෙහෙම ඇඳේ නිදාගෙන ඉන්නකොට දනිය ගෝපකට විදුලි හඬ ඇහුණා. අකුණු සැර. ඒකට අකුණු ගහනවා. ඊට පස්සේ වහින්න ලැහැත්තිය. හාස කළු වුණා. හවහ. දනියට හිතුණා කමන්නේ. දැන් සැනසීලේ වැස්සට වැඩ ඔක්කොම ඉවරලා පාඩුවේ ඇඳේ හාන්සි වෙලා ඉන්නකොට වැඩ ඔක්කොමත් ඉවරයි. නම් කරන්න වැඩකුත් නැත්තම් වැස්සට මොකෝ. ඉතින් ඒ නිසා දනිය හයියෙන් කාමරේ ඉඳලා කවියක් කියනවා. ඒ තමයි පක්කෝ දකෝ දුද්ද කීරෝ හමාස්මි. මම ආහාර උයලා තියෙන්නේ, බත උයලා තියෙන්නේ, කිරි දෝලා තියෙන්නේ. අනුතීරේ මහියා සමාන වාසෝ. මම මහී ගන්තර අපි සියලු දෙනා එකට ඉන්නේ මේ. අඹු දරුවෝ ඔක්කොම ඈත ඉන්නේ මේ. ඔක්කොම එකට සමගියෙන් ඉන්නවා. චන්නා කුටි මගේ කුටිය හොඳට වහලා. ආහිතෝ ගිනි මම ගිනි දැල්වලා තියෙන්නේ. දැන් ගින්දර දැල්වලා තියෙන්නේ රස්නිත් එනවා. අතවේ පත්ථය සිපවස්ස දේව.
එම්බා වලාවෙනි කැමති නම් මෙසි වසෙනු මෙන. වැස්සටමකෝ. මේ කියපු කවිය දනිය මේ සැනසිල්ලේ කියපු කවිය එතන ඉඳලා යොදුන් 700ක්. එතන ඉඳලා යොදුන් 700ක් කිලෝමීටර පාගමනින් ගියොත් කිලෝමීටර 7000ක් යන්න ඕන. යොදුන් 700ක් දුරින් දෙවුරන් විහිරේ වැඩ හිටපු බුදුරජාණන් වහන්සේට දිව්‍ය ශ්‍රවණයට ඇහුණා ළඟ ඉන්න කෙනෙක් කියනවා. එසැනින් බුදුරජාණන් වහන්සේ දුටුවා මේ දනිය කොච්චර සතුටු වුණත් මේ වැස්ස වැඩි වෙච්ච ගමන් ඔය මහී ගංගාව උතුරා යනවා හෙට හවස. ඔය මහී ගංගාව සම්පූර්ණයෙන් උතුරලා ගිහිල්ලා දනියගේ සම්පූර්ණයෙන්ම දනියයි මේ පවුලේ සියලු දෙනයි ගවපට්ටියයි සියලු දෙනාම ගහගෙන යනවා. හෙට එක සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ අඳුරේ දල්වන ලද පහනක් වගේ කාශ්‍යප බුද්ධ ශාසනයේ තුනුරුවන් ඇසුරු කරගෙන කරපු පින් ටික දුටුවා. බුද්ධ ශාසනයට තිබ්බ සෙනෙහස, නිවන් දකින්න තිබ්බ කැමැත්ත සංසාරේ පුරුදු කරපු හැටි දුටුවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැමැති ශාස්ත්‍රුන් වහන්සේ දුටුවොත් එසැනින් මොවුන්ගේ නිර්වාණය ඔවුන්ට ලැබෙන බව දුටුවා. දැකලා බුදුරජාණන් වහන්සේ දෙවුරන් විහිරෙන් අතුරුදහන් වෙලා කවිකි කියා ඉන්න දණියගේ ගෙදර මුදුනේ වහලේ පහළ වුණා. බුදුරජාණන් වහන්සේ. දැන් දණිය ඇඳේ පෙරලා කවි කියනවා ඒ ගෙදර වහලට උඩින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. දණියට පේන්නේ නැහැ. එහින් විදුලි කොටනවා. මහා මේඝ හඬ ඇහෙනවා. වැස්සට පෙර නිමිති වූ සීතල සුළඟ හමනවා. අඳුර පැතිරීගෙන යනවා. ඝන රං කඳක් බඳු බුදුරජාණන් වහන්සේ රශ්මි ධාරාවෙන් වැඩ සිටිනවා. බුදුරජාණන් වහන්සේ අර දැන් ඔය දණිය ඔය කවිය කියනකොට තමයි භාග්‍යතුන් වහන්සේට ඇහුනේ. ඒ කවිය ඉවර වෙන්නත් කලින් ඔය මම කියපු සියලු විස්තර බුදුරජාණන් වහන්සේ දකිනවා. තාප්පරයට දකිනවා. අර කවිය ඉවර වෙන්න කලින්. ඒ කවිය ඉවර වෙන්න කලින් ඒ සියල්ල දැකලා කාශ්‍යප බුද්ධ ශාසනයේ විස්තරات දැකලා හෙට වෙන දේවලුත් දැකලා මේ අය නිවන් දකින්න බවක් දැකලා ඔක්කොමත් දැකලා කවිය ඉවර වෙන්න කලින් ආකාශෙත් පහළ වෙලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ ආශ්චර්ය කියන්නේ ඒකටනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහසේ ඉඳලා කවියක් කියනවා අකෝදනෝ විගත කීලෝ හමස්මි අනුතීරේ මහීයේ කරන්ති වාසෝ විවටා කුටි නිබ්බුතෝ ගිනි අතවේ පවස්ස දේව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ක්‍රෝධය නසා දැමුවෙමි. ක්‍රෝධය මම නසා දැමූ කෙනෙක්. සාමාන්‍ය සත්වයන්ගේ හිතට තරහ ක්‍රෝධය ආවට පස්සේ මේ මිනිසුන්ගේ මූණ කළු වෙනවා. ඊට පස්සේ ඇඟපත විවුල් වෙනවා. තව තරහින් අත මිට මොළ වෙනවා. තොල පොට සෙල වෙනවා. තවත් තරහ ගියට පස්සේ වචන පිට වෙනවා. නරක වචන උල්පතකින් ගලනවා වගේ ගලනවා. තවත් තරහ ගියට පස්සේ වත පිට බලනවා. අතට අහුවෙච්ච දෙයකින් ගහනවා. තවත් තරහ ගියට පස්සේ පිහියකින් කැතිපුරවකින් අනිනවා කොටනවා මරනවා. තවත් තරහ ගියට පස්සේ තමාගේ ජීවිතෙත් විනාශ කරගන්නවා. සියදිවිත් හානි කරගන්නවා. මෙහෙම ක්‍රෝධයක් සත්වයාගේ හිතේ පැන නගින්න පුළුවන්. මක් නිසාද? සත්වයාගේ හිතේ ක්‍රෝධය තියෙනවා. ඒ ක්‍රෝධේ භාග්‍යතුන් වහන්සේ සම්පූර්ණයෙන් නසා දෙමුවා. කෙලෙස් තැඹ ගැලුවා. ඔක්කොම ගැට ගහලා ඉන්නේ කෙලෙස්සේ නැමැති කණුවේ. ওই කණුවත් ගැලුවා. මහී ගන්තර මම හුදකලාවේ වසනවා. එතකොට දැන් දණිය වාසය කරන්නේ අඹදරුවොත් එක්ක, ගෝපාලයොත් එක්ක, ගවයෝ 60000ක් එක්ක. මහී ගන්තර මම වසමි හුදකලාවේ. මම තනියෙන් ඉන්නේ. විවර කළ කුටිය තුල නිවන ලද ගිනි දැත. කුටිය ඇරලා තියෙන්නේ, ගිනිත් නිවලා තියෙන්නේ. වැස්සකින් නිවෙන්න ගින්නක් නැහැ. දණිය සතුටු උනේ ඒ ගෙදර වහලා දැල්වෙන ගින්දර නිවෙන්නේ නැහැ ගේ වහලා නිසා. ගින්දර නිවලා නම් කුටියත් ඇරලා නම් මොකකින් තෙවෙන්නද? තෙමුණට මොකෝ? ගිනි නිවලා. එම්බා වලාවෙනි කැමැතිනම් මෙසි වසිනු මැන. කැමැතිනම් වහින්න. විවර කළ කුටිය කිවි බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ වහගන්න දෙයක් නැහැ. හංගන දෙයක් නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ විවෘතයි. ඊළඟට ඇතුලේ කෙලිස් ගිනි දල්වගෙන නැහැ. සහුද කලාවේ සොඳුරුව වසනවා. ක්‍රෝධයක් නැහැ. කෙලිස් කණුවක ගැට ගහලා නැහැ.
බුදුරජාණන් වහන්සේගේ නිකලස් ජීවිතය ගැන කිව්වේ. කැමති නම් වහින්න කිව්වා. ඒතර දැන් හාත්පසින් වෙනස්. ධනිය වැස්සට කැමති වෙන්නේ කෙලස් ගුඩක ඉඳලා. බුදුරජාණන් වහන්සේ වැස්සට කැමති වෙන්නේ නිකලස් වෙලා ඉඳලා. ඒ කවි දෙකේ සංසාරේ යන කෙනාගේ සසරේ නැවතුන කෙනාගේ ජීවිත දෙක පේනවා. ධනිය ගැඟ හිරිවැරිලා ගියා. සොඳුරු හඬට ආස හිතුණා. මේ කොහෙන් දෙන හඬක් කියලා හිතා ගන්න බැරි වුණා. ඒ හඬට වශී වුණා. ඒ අර්ථයට වශී වුණා. නමුත් ධනිය දන්නවා. මම මේක කිව්වොත් තමයි ඊළඟ හඬ එන්නේ. ඒ නිසා ධනිය ආයෙ කවියක් කිව්වා. කෙනෙක් hina වෙන්නේ යමක් කියලා නම් ඒ hinaව බලන්න අපි ආයෙසරයක් එක කියනවා. චූටි බබාලට බබෝ කියලා මූණට තට්ටු කරනකොට ලස්සනට hina වෙනවා නම් ආයෙත් බබෝ කියලා මූණට තට්ටු කරනවා hinaව බලන්න. ඒ නිසා මේ සොඳුරු හඬ ඇහුනේ මම කවියක් කියපු නිසා. ආයෙත් මට ඒ හඬ ඕන. ආයෙත් ඒ අමුතු ජීවිතය ගැන අහන්න ඕන. ධනියට හිතුණා. ධනිය Taman දන්න දේවල් ටික කිව්වා. ලේවුරන රුදුරු මෙසි මඳුරු නැත. නැගුණු ලාතන පඳුරු ගොන්නු කති. වැසි දහර වැටෙන විට ඉවසත්‍ය ඕන්නේ. එම්බා වලාවෙනි කැමතිනම් වසිවසෙනු මැන. දැන් මේ ගවපට්ටියක ඉන්නේ. ඒ ගවපට්ටියට දුම් ගහලා මඳුරු ඉවත් කරලා ඉන්නේ. ඔවුන්ට කන්න ඕන තරම් ලාතන පඳුරු තියෙනවා. මහා වැස්සක් ආවත් වතුර වැටෙනකොට මේ ගවයන්ට හොඳට ඒවා ඉවසන්න පුළුවන්. ඉතින් වැස්ස ආවට මොකෝ? එම්බා වලාවෙනි කැමතිනම් වහින්ද. ඔවුන්ගේ ගවපට්ටියේ සනීපේ කිව්වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනා ලෙස සකස් කළ පහුර බැඳ නිමාවිය. සැඩ පහර සිඳලමින් ඊතර වී හමාරය. නොමැත පහුරෙන් යලි මෙමට ගත හැකි වැඩක්. එම්බා වලාවෙනි කැමතිනම් වසිවසිනු මැන. අනේ මගේ බුදුරජාණන් වහන්සේ මේ කවි කියන්නේ තවත් කෙනෙක් නිවන් දක්වන්න. නිවන කරා රැගෙන යන්න. කවි කියා සතුටු වෙන නැත්නම් කවි කියා ඉන්න හොමනාවක් ශාස්ත්‍රුන් වහන්සේට නැහැ. ඔහුට දැනෙන දේ මොකද්ද? කෙලිස් නැති වෙන මාවතට යන්න ඒදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. 45 වසක් අනුන්ගේ යහපත උදෙසා මුව මඩලින් වචන නිකුත් කළා කියලා යමක් ඇද්ද? ඒකාන්තයෙන් මගේ ශාස්ත්‍රුන් වහන්සේ. තමාගේ යහපත පිණිස සුඛ සොම්නස පිණිස නෙවෙයි. තමාගේ යහපත සුඛ සොම්නස වජිරාසනයේම ඇති කරගත්තා. 45 වසක් උන්වහන්සේ දහම් දේශනා කළේ අන් අයගේ යහපත පිණිස. ගංගාවෙන් එතර වෙන්න පහුරක් බැඳ බැඳ ඉන්න කෙනෙකුට වැස්සක් ආවොත් පහුර බැඳ ගන්නත් බෑ. ගඟේ වතුරත් වැඩි වෙනවා ඉවරයි. ගංගාවෙන් එතර වෙනකොට පහුරෙන් මහා වැස්සක් ආවොත් පහුරත් බර වෙනවා වතුරත් වැඩි වෙනවා ඒත් ඉවරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මනා ලෙස සකස් කළ පහුර බැඳ නිමාවිය. ආර්ය ශ්‍රැංග මාර්ගයේ මම අනුගමනය කළා. සැඩපහර සිඳලමින් එතර වී හමාරය. ඒ ආර්ය ශ්‍රැංග මාර්ගයේ නැමැති පහුරෙන් කාමෝග භවෝග අවිජ්ජාෝග සහිත සැඩපහර සිඳගෙන මම එතරට ගියා. නොමැත පහුරින් යලිත් මෙමට ගත හැකි වැඩක්. මට පහුරින් ගන්න වැඩක් නැහැ ආය. එම්බා වලාවෙනි කැමතිනම් වහින්න. ඒ නිසා වහින්න කිව්වා. ඕන තරම්. පවුරත් හදලා ඉවරයි. එගඩ වෙලත් ඉවරයි. ආයෙ පවුර ගහගෙන යන් ගියත් එකයි තිබ්බත් එකයි නැතත් එකයි එතර වෙලා ඉවරයි. ඒ නිසා වැස්ස මට ප්‍රශ්නයක් නැහැ. දැන් ධනියට හිතා ගන්න බෑ. ඇයි දෙවුරන් වෙහෙර ඉඳලා යොදුන් 700ක් දුරක සිද්ධ වෙන සිද්ධියක්. ධනිය කියනවා ලෝල නැති ගෝපිකා ගෝපි මම අස්සවා ආලෝලා. ඒ පාලියෙන් ඒ වචනේ. දීගරහතන් සංවාසියා මනාපා. ලෝල නැති ගෝපිකා කීකරුවේ මට හිතා. මේ ගෝපිකා ලෝල නැහැ. ලෝල නැහැ කියන්නේ වෙන පිරිමින්ට පෙරහිත නැහැ. කණේකට පෙරහිත නැහැ. අරක දිහා මේක දිහා කියලා ඉල්ල ඒවට පෙරහිත නැහැ. ගෝපිකා අහවල් දෙයට ආසයි පෙරේතයි කියලා දෙයක් කවදාවත් ධනිය දන්නේ නැහැ. ඒ කියන්නේ ගෝපිකාගේ යමක් පිටිපස්සේ අපෘප්තිමත්ව යන එකක් ගැන ධනිය දන්නේ නැහැ. එච්චර හොඳයි. එච්චර හොඳයි ගෝපිකා. ඊළඟට එයා හරි කීකරුයි. දීගරත්තන් සංවාසියා මනාප බොහෝ කාලයක් ඈ සමගනේ වාසය කරන්නේ. ඇය මට ඉතාමත් මනාපයි. බොහෝ කලක් සිටි නිසා මට මනාපයි ඉතා. ඇගේ කිසි දොසක් නම් නොමාසමි කිසි දිනක තස්සාන සුනාමි කිංචි පාපං. කවදාවත් ඇගේ වැරද්දක්. දැන් දරුවෝ 14 දෙනෙක් වදලා. ඔවුන් කසාද බඳින මට්ටමට ඇවිල්ලා. ඔවුමුත් කසාද බැඳලා. දැන් අපි මැදිවියේ ගත කරද්දී ජීවිතයේ අවසාන කාලේ අද දක්වාම මගේ ගෝපිකාගේ එකම එක වැරද්දක්වත් මම දැකලා නැහැ. ඉතින් ඒ වාගේ හොඳ බිරිඳක් සිටින මට කිසි දුකක් නැහැ. ඉතින් මේ වැස්සට මොකෝ
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භව දුකින් මිදුන සිත කීකරුය මට ඊතා බොහෝ කල් වැඩු නිසා දමනයයි මට ඊතා. සිතේ කිසි දොසක් නම් නොම දකිමි කිසි එකපාරක් උපදින අකුසල් සිත දෙපාරක් උපදින්න තියන්නේ නෑනේ. එච්චර යෝනිසෝ මනසිකාරය. ඊට පස්සේ එකපාරක් ඉපදුන අකුසල් සිත දෙපාරක් ඉපදුනා නම් මාර්යා අල්ලනවානේ. මාර්යා කියනවානේ මම 6 වසරක් සම්බුදු වෙලත් වසරක් අවුරුදු 7 වසරක් පිටිපස්සෙන් ආවා කියනවා පුංචි සිදුරක්වත් බලන්න. මට සිද්ධ වුණේ තෙල් පාට ගලකට මස් කෑල්ලක් කියලා රැවටුණ කපුටෙකුට වගේ. ඔබ වහන්සේ පිටිපස්සේ මං ඇවිල්ලා රැවටුණා. මට බැරි වුණා කියන එක පියවරකවත් ඔබ වහන්සේගේ දොසක් දකින්න. බෝධිසත්ව කාලේත් මාර්යා පියවරක් ගානේ ඇවිල්ලාවත් දොසක් දකින්න ලැබුණේ නැත්තම් සම්බුදුරජාණන් වහන්සේ ගැන කවර කතාවද? මම දැක්ක මේ අටුවාවල තියෙනවා ගිහි ජීවිතයේ සිදුවත් කුමාරයා 40000ක් නලංගනන් සහිතව අන්තපුරයේ සහිතව මාලිගා 3ක වාසය කරද්දීවත් නුවණැති කෙනෙක් චී කියලා ගරහා කරන වැරද්දක් අකුසලයක් සිදුවත් කුමාරයා අතින් සිද්ධ වෙලා නැහැ කියන ජීවිත කාලෙම. නුවණැත්තන්ගෙන් දොස් ලබන සුළු වරදක්වත් නුවණැත්තෝ අප්‍රිය කරන සුළු වරදක්වත් සිදුවත් කුමාරයා අතින් අවුරුදු 29ටම සිද්ධ වුණේ නැහැ කියනවා. සම්මා සම්බුදුරවරු ගැන කවර කතාවද? බුදුරජාණන් වහන්සේගේ සිත කීකරුයි, දමනයයි, සාන්තයි, ප්‍රණීතයි. ඉතින් මේ වාගේ ලෝකයක මේ බුදුරජාණන් වහන්සේ වදාළා සිත කීකරු කර ගැනීම, සිත තමාගේ වශයෙන් පවත්වා ගැනීම, ඊළඟට සිත දමනය කිරීම, ඊළඟට සිත තේරුම් ගැනීම, සිත අවබෝධ කර ගැනීම මේක තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. නමුත් ධානිය ස්ත්‍රීන්ගේ ගුණ කියමින් වාසය කළා. ඒක දැන් පරස්පරයි. ඊට පස්සේ මොකද උනේ? ධානිය කියනවා හරි හම්බ කරගත්ත මගේ දෙකින් යැපෙමි. මා ලෙසම දරුවෝද ලෙඩ දුකින් තොර යෝය. ඔවුන්ගේ කිසි දොසක් නොමාසමි කිසි දිනක එම්බා වලාවෙනි කැමති නම් විසි වසිනු මෙන. ධානිය කියනවා හරි හම්බ කරගත්ත මගේ දෙකින් මං යැපෙන්නේ මං කාටවත් ණය වෙලා නැහැ. ධානියගේ සැප ගැන කියන්නේ මේ. මම කාටවත් ණය වෙලා නැහැ. මමයි මගේ බිරිඳ දරුවෝ කිසි කෙනෙකුට කිවිසුමක් තරම්වත් ලෙඩක් නැහැ. හොඳට ඉන්නවා මේ මිනිස්සු. ඔවුන්ගේ කිසි දොසක් නොමාසමි කිසි දිනක කවදාවත් මේ දරුවෝ 21 දෙනෙක් ඉන්නවා. මේ 21 දෙනාගේම වැරද්දක් දෝෂයක් මම අහලා නැහැ. ඒක කොච්චර මේ ලෞකික සැපයක් විඳින කෙනෙක්ද කියලා බලන්න. ඉතින් මම එහෙම සැනසෙල්ලේ ඉන්න මට වැස්සාවට මොකෝ? ආකාශي වැඩි ඉන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාගේවත් ළඟ මෙමා වැඩ කරන්නෙක් නොවෙමි. වැඩ රහිත කෙනෙක් ලෙස සැරිසරමි සියලු ලොව. හම්බ කරන යමක් අවසි නැත මට කිසි. එම්බා වලාවෙනි කැමති නම් වැසි වසිනු මැන. ගිහියෝ කියන්නේ හම්බ කරගත්ත දෙයකින් ඉන්න අය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාගේවත් ළඟ මෙමා වැඩ කරන්නෙක් නොෙමි. මම කවුරුවත් ළඟ වැඩ කරන කෙනෙක් නෙවෙයි. කිසිම වැඩ කටයුත්තක් කරන්නේ නැතුව මම ලෝකේ විවේකයෙන් සැරිසරන කෙනෙක්. හම්බ කරන දේවල් මට අවශ්‍ය නැහැ. කොමටද මට? දැන් මෙයා මෙහෙම කොච්චර කිව්වත් ධනිය හෙට ගවපට්ටිය 60000ක් නඩත්තු කරන්න ඕන. උන් ලෙඩ වුණාම සාත්තු සප්පයම් කරන්න ඕන. ආය මේ වැස්ස ඉවරුණාම ආය තැනකට ගෙනියන්න ඕන. ලීසිද ගවයෝ 60000ක් නඩත්තු කරනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා දෙහිලන් මේ ඔක්කොම කරන්නේ ධනිය හම්බ කරන්නනේ සිටුවරෙක් විදියට. බුදුරජාණන් වහන්සේ වදාලා හම්බ කරන දෙයකින් මට වැඩක් නැහැ. ඒ නිසා ඉච්ඡර සැනසille ඉන්න මට කොච්චර වැස්සාවත් මොකද? ඊට පස්සේ ආයෙත් කියනවා ධනිය. හැබැයි ධනියට ඊට පස්සේ මේ කවි ටික හොඳට අහගෙන ඉන්නවා ගෝපිකා ධනියගේ බිරිඳ. ඒ අයට හොඳට තේරෙන්න ගත්තා නිකලස් ජීවිතේ. ධනිය තව තව කියනවා මේක තේරුම් ගන්න. තරුණ වස්සෝද වෙති චූටි පැට උන්ද වෙති ගැප් දරන දෙනුන් වෙති පට්ටි ගව යන්ද වෙති වැඩුණු ගවයන් ඇතුළු මහා වස්සෝද වෙති එම්බා වලාවෙනි කැමති නම් වෙසි වසිනු මන. මේ ගව පට්ටි ඉන්නවා මහා උසුඹ රාජයෝ. හොඳට වැඩුණ ගවයෝ එළ දෙන්නු පැට්ටු. ඒ කියන්නේ ශාස්ත්‍රීය ගව පට්ටියක්. ඉතින් එහෙම පාඩුවේ ඉන්නවා නම් වැස්සට මොකෝ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තරුණ වස්සෝද නැත චූටි පැට උන්ද නැත ගැප් දරන දෙනුන් නැත පට්ටි ගවයන්ද නැත වැඩුණු ගවයන් ඇතුළු මහා වස්සෝද නැත එම්බා වලාවෙනි කැමති නම් වැසි වසින මැන එක වස්සෙක්වත් මට නැහැ. වැහපන්. එක්කෙනෙක්වත් මට නැහැ. දැන් ධනියට ඉන්නවනේ. නොසෙල් වෙන ලෙස කනුද ධනිය කියනවා හොඳින් සිටුවා තිබේ. කණු හෙල්ලෙන්නේ නැතුව හිටවලා තියෙන්නේ අරක් ගැට ගහලා තියෙන්නේ.
මුදු තනින් කළ සොඳුරු කඹ වලින් බැඳ තිබේ. චූටි පැටවුන්ට එය සිඳලන්ට නොහැකිමය. එම්බා වලාවිනි කැමති නම් වැසි වසින මැන. වැස්සට එහෙම දුවන්න පනින්න පොඩි උන්ට බෑ. උන් ගැට ගහලා තියෙන්නේ. ඒ නිසා වැස්සට මොකෝ. බුදුරජාණන් වහන්සේ වදාලා හැම බැඳුම් බිඳ දමා මහා වස්සෙකු ලෙස ඈත රජෙක් සිඳ දමන දි รา ගිය වැලක් ලෙස නොයෙන්නෙමි යලිත් මම මව් කුසක නිදන්නට එම්බා වලාවිනි කැමති නම් වැසි වසනවා මැන. සෑම බන්ධනයක්ම දස සංයෝජනම සිඳලා දි รา ගියපු බන්ධනයක් මහා ගවේ කඩා දානවා වගේ මං සංසාර බන්ධන සිඳ දැමි. ඒ නිසා ඇත්ත රජෙක් දි รา ගියපු නෙළුම් දණ්ඩක් දි รา ගියපු ලණුවක් කඩනවා වගේ මං සංසාර බන්ධන සින්දි ලිහිසියම සින්දා. ඒ නිසා මං ආයේ කවදාවත් මව කුසක නිදන්ට එන කෙනෙක් නෙවෙයි. සංසාරයට එන කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඒ විදිහට ඉන්න මම මේ වැස්සක් ඉදිරියේ කෙසේ කම්පා වෙන්නද? එම්බා වලාවෙනි කැමති නම් වාසි වැසුණු මැන. මෙහෙම කියනකොටම තැනින් තැනින් පොද වැස්ස වැටුණා. මහා විදුලි කොටන්න ගත්තා. මහා සුළඟක් හමාගෙන ගියා. සොඳුරු හඬ ඇති නිවන ගැන කියන මේ විස්මිත හඬ එන දිශාව කොහෙටද කියලා ගෝපක ධනිය ගෝපිකා බිරිඳ එළියට ආවා කුටියෙන්. සරත් කාලේ අහසේ තියෙන හිරු මණ්ඩල වගේ. පොම් පෝය දවසට වලාකුළු රහිත අහසේ සඳ මණ්ඩල වගේ. බුදුරජාණන් වහන්සේ ආකාශයේ වැඩ ඉන්නවා. උත්තරමින් වල ගොඩැලි මහවැසි ඇද හැලුනි. වසින හඬ අසා සිටි ධනිය මේ කරුණකි. බුදුරජාණන් වහන්සේ දිහා බලාගත්තා. අත් දෙක එකතු කරගත්තා. ශාක්‍ය මුනි වූ ශාක්‍ය කුලයෙන් පැවිදි වෙලා තුන් ලෝකෙට අගපත් වූ මහා බ්‍රහ්මයාගේ හිස පාවිස්ස කරගත්තා. තුන් ලෝකාග්‍ර වූ ආචාර්ය මනුස්ස වූ ශාස්ත්‍රුන් වහන්සේ අපි උදෙසා වැඩලා මේ ආකාශයේ වැඩ ඉන්නේ ගෞතම නම් වූ මහා මුනිවරයාණන් වහන්සේ. ධනිය කියන ගෝපිකා මේ වරෙන් මහා මුනි දුම් වැඩලා කියනවා ලාභෝ වත නෝ අනප්පකෝ කියනවා මට පුදුම ලාභයක්. පුංචි දෙයක් නෙවෙයි. මහා පුදුම ලාභයක්. යේ මයම් භගවන්තං අතස්සාම මේ භාග්‍යතුන් වහන්සේ දකින්නවනේ මං ඇස් වලින්. බුදුරජාණන් වහන්සේ ඇස් වලින් දකින්නවනේ මම. සරණන්තං උපේම චක්කුම දහං ඇස් ඇතියානිනි පංච නේත්‍ර ඇතියානිනි. මහා මුනිදුනි මම අපි ඔබ වහන්සේ සරණ යනවා. සත්තා නොහෝහි ත්වං මහා මුනි මහා මුනිවරයන් වහන්සේ ඔබ වහන්සේ අපිට ශාස්ත්‍රුන් වහන්සේ වනු මැනව. කොහොමද ශ්‍රද්ධාව? මේ ලෝකේ යම්තාන් නිවන පිණිස පැමිණිය හු වෙද්ද ශාසන පිහිට ගත්තා හු වෙද්ද ඒ සියලු දෙනා පළමුවෙන්ම කළේ බුදුරජාණන් වහන්සේ සරණ ගියා.